රූපවාහිනී තිරය හැඩකරන රූපකාය විතරක්ම නෙවෙයි. ඇය සතු අපූර්ව රංගන ප්‍රතිභාව සහ නිහතමානීකම නිසාම අද වෙද්දී ලංකාවේ ප්‍රේක්ෂක හදවත් තදින්ම වැළඳගත්තු ආදරණීය තරුවක් ඇය. ඇය නමින් දසුනි සෙනෙත්මා. පුංචි තිරයෙන් අපේ ආලින්දයට ආපු දසුනි තමන්ට ලැබුණු හැම චරිතයකටම උපරිම සාධාරණයක් ඉටු කරපු දක්ෂ රංගන ශිල්පිනියක්. ඇයගේ ඒ අව්‍යාජ සිනහවත් දෑස්වලින් මවන ඒ ජීවමාන හැඟීම් ප්‍රකාශනයක් නිසාම ඉතාමත් කෙටි කාලයකින් ලාංකීය ටෙලිනාට්‍ය ක්ෂේත්‍රයේ නොමැකෙන සලකුණක් තබන්න ඇයට හැකි වුණා. ඇය රංගනයෙන් දායක වන නිර්මාණ විතරක් නෙවෙයි සමාජ මාධ්‍ය ජාලාවල ඇය තැබූ හැම පියවරක්ම රසිකයින් ඉහළින්ම වැළඳගත්තා. නිර්හංකාර බව සහ තමන්ගේ වෘත්තියට තියෙන කැපවීම තමයි ඇයගේ මේ සාර්ථකත්වයේ රහස. ඇයගේ කලා ජීවිතයේ රන් අකුරින් ලියවුණු සුවිශේෂීම කඩඉමක් සනිටුහන් වෙන්නේ ලංකාවේ දැවැන්තම රියලිටි වේදිකාවක් තුලයි. තමන්ගේ අතිදක්ෂ නර්තන කෞශලය සහ නොසැලෙන කැපවීම ලාංකීය ප්‍රේක්ෂකයන් ඉදිරියේ මනාව ඔප්පු කරමින් හිරු මෙගාස්ටාර් මහා තරඟාවලියේ අභිෂේක කළත් විශිෂ්ටතම ජයග්‍රාහිකාව බවට පත්වෙන්න ඇයට හැකි වුණා. ඒ දැවැන්ත ජයග්‍රහණයත් එක්ක ඇය මෙරට ප්‍රේක්ෂකයන්ගේ හදවත් තුල නොමැකෙන සලකුණක් තැබුවා. දසුනි සෙනෙත්මා මේ දිනවල කතාබහට ලක්ව සිටින්නේ රුක්මනී දේවී රඟපෑ අමරණීය චරිතයක් යළි රිදී තිරයට ගෙන ඒමේ අභියෝගය බාරගෙන එකම චිත්‍රපටයක චරිත 3කට පනපවන නිළියක් ලෙසයි. ඇය මේ පිළිබඳ අදහස් පළ කළේ අධ්‍යක්ෂ සුනිල් ආරියරත්නගේ නවතම සිනමා නිර්මාණය වන කැලෑ හඳ සම්බන්ධයෙන් අදහස් දක්වමින්. පසුගියදා තරුපිරි රැයක් ප්‍රසංගයට සහභාගී වීම සඳහා මෙල්බන් නුවරට ගිය දසුනි පැවසුවේ එය තම කලා ජීවිතයේ විශේෂ අත්දැකීමක් වූ බවයි. ජනප්‍රිය කලාකරුවන් රැසක් සහභාගී වූ එම ප්‍රසංගයට ප්‍රේක්ෂකයන්ගෙන් උණුසුම් ප්‍රතිචාර ලැබුණු බවද ඇය සඳහන් කළාය. කෙසේ වෙතත් ඇයගේ රංගන ජීවිතයේ විශාලතම හැරවුම් ලක්ෂ්‍ය ලෙස සැලකෙන්නේ කැලෑ හඳ චිත්‍රපටයට එක්වීමයි. දසුනි පැවසුවේ හිරු මෙගාස්ටාර්ස් තරගයේදී කළ රංගනය දැක තමන් ප්‍රධාන චරිතය සඳහා තෝරාගෙන ඇති බවයි. මගේ රංගන ජීවිතයට ලැබුණු වටිනාම අවස්ථාවක් ඒක යනුවෙන් ඇය පැවසුවාය. එම අවස්ථාව ලබා දුන් අධ්‍යක්ෂ සුනිල් ආරියරත්නට තමන් විශේෂ ස්තුතිය පළ කරන බවද ඇය සඳහන් කළාය. මෙම චිත්‍රපටයේදී මෙරට සිනමාවේ අග්‍රගණ්‍ය නිළියක වූ රුක්මනී දේවී මීට පෙර රඟපෑ චරිතයක් නැවත ප්‍රතිනිර්මාණය කිරීම විශාල වගකීමක් වූ බව දසුනි පැවසීය. ඒ චිත්‍රපටය බලාගන්න අත්දැකීමක් ලබාගන්න විදිහක් නැහැ. ගොඩක් අමාරුවෙන් තමයි මම මේ චරිතය රඟපෑවේ. වටිනා චරිතයක් නිසා. හැබැයි සුනිල් සර් කිව්වේ හිතුවටත් වඩා හොඳට මම චරිතයට සාධාරණයක් කළා කියලා. ඇය පැවසුවා. චිත්‍රපටයේ විශේෂත්වයක් ලෙස එකම කතාවක් තුළ චරිත 3ක් නිරූපණය කිරීම තමන් මුහුණ දුන් විශාලතම අභියෝගයේ බවද ඇය පැවසීය. එම චරිත පිළිබඳ වැඩිදුර විස්තර චිත්‍රපටය තිරගත වන අවස්ථාවේදී හෙළි කරන බවද ඇය සඳහන් කළා. තම වර්තමාන ජනප්‍රියත්වයේ හේතුවෙන් ටෙලිනාට්‍ය වලින් ඈත්වීමේ අදහසක් නොමැති බවද ඇය පැවසීය. වෙනදා වගේම මගේ උපරිම දායකත්වය කලාව වෙනුවෙන් ලබා දෙනවා. ඇය පැවසීය. විදේශීය නිර්මාණ සඳහා ආරාධනා ලැබුණු බවත් තමන් ප්‍රතික්ෂේප කළ බවද ඇය හෙළි කළාය. එයට හේතුව ලෙස ඇය සඳහන් කළේ ආරාධනා ලැබුණු කාලවකවානුවේ ඒ චරිත සඳහා මම ගැලපෙන්නේ නැහැ කියලා මම හිතුවා. මොකද මට ලොකු වයසක් තිබුණේ නැති නිසා. ඇය පැවසුවා. කාලය කෙමින් ගෙවී යද්දී ජීවිතේ තවත් සුන්දර කඩඉමකට පා තබන්න පසුගියදා ඇයට අවස්ථාව ලැබුණා. ඒ ඇයගේ 21 වෙනි උපන්දිනය. ජීවිතයට සුවිශේෂී කඩඉමක් එකතු කරපු මේ 21 වෙනි උපන්දිනය දසුනි සැමරුව ඉතාමත් උත්කර්ෂවත් සහ සුන්දර අන්දමිනුයි. කලාවේ ඇයගේ සමීපතම මිතුරු මිතුරියන් ප්‍රවීණ ශිල්පීන් වගේම පවුලේ හිතවතුන් රැසකගේ සහභාගීත්වයෙන් පැවැත්වුණු මේ උපන්දින සාදය ආදරයෙන් සහ සතුටින් පිරීලා තිබුණා. ජීවිතයේ 21 වෙනි සැමරුමත් සමගින් උදා වුණු මේ නව වසර දසුනි සෙනෙත්මාගේ කලා ජීවිතයට වගේම පෞද්ගලික ජීවිතයටත් වාසනාව සතුට සහ සර්ව ප්‍රකාරයෙන්ම සාර්ථකත්වයේ රැගෙන එන සුබම සුබ උපන්දිනයක් වේවා කියලා අපි හදවතින්ම සුබ පතනවා.